7. Regionale 16 3 9 5 D Trenitalia per Portogruaro Caorle delle ore 9:22 al binario 2. Regionale veloce 34 28 D Trenitalia per Verona Porta Nuova. Buongiorno. අද මම යන්නේ මගේ ජීවිතේ පළවෙනි වතාවට අත්දකින අමුතුම ලෝකයක් බලන්න. මෙහි පාරවල් නෑ. පාරවල් තියෙනවා ඇත්තටම. හැබැයි ඔයාලා හිතන විදිහේ පාරවල් මෙහි නෑ. වාහනවල හෝන් සද්ද නෑ. තියෙන්නේ වතුරයි, මිනිස්සුයි, ලස්සන පුංචි කඩවලුයි, රස කෑමයි තමයි. සාන්ත ලුචියා. ඒ තමයි මේ ස්ටේෂන් එකේ නම. මේ තියෙන්නේ වෙනීසියා. මේක තමයි වෙනීසියා මැද්දෙන් යන ග්‍රෑන්ඩ් කැනල් එක. ඒ කියන්නේ හරියට නගරයක් මැදින් තියෙන ප්‍රධාන පාර වගේ. මේ වතුර පාර දිගේ තමයි වෙනීසියේ තියෙන පොදු ප්‍රවාහනය, හදිසි සේවා මේ වගේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ. ග්‍රෑන්ඩ් කැනල් එක හරහා වෙනීසිය ඇතුළට ආවහම තියෙන්නේ මේ වගේ පුංචි පුංචි පාරවල්. ඒ වගේම අර ග්‍රෑන්ඩ් කැනල් එකෙන් බෙදලා යන පුංචි ඇල පාරවල්. මේ පොඩි ඇලපාරේ මේ ඔරුව හැඩයට යන එකට කියන්නේ ගොන්ඩෝල එක කියලා. මේ ගොන්ඩෝල එක පිටිපස්සෙත් ලස්සන කතාවක් තියෙනවා. ගොන්ඩෝල එකක් හදන්න ලී වර්ග 8ක් විතර පාවිච්චි කරනවා. මේක සම්පූර්ණයෙන්ම අතින් තමයි හදන්නේ. මේ ගොන්ඩෝල කළු පාටින් පාට කරලා තියන්න හේතුව තමයි ඉස්සර කාලේ සල්ලි තියන අය එයාලගේ බෝට්ටු ලස්සන ලස්සන පාටවල වලින් පාට කරලා එකිනෙකාව පරද්දන්න හැදුවා. ඒක නවත්තන්න රජයේ නීතියක් දාලා තියෙනවා හැම ගොන්ඩෝල එකම කළු පාටින් පාට වෙන්න ඕනි කියලා. ඒක තමයි අදටත් මේ විදිහට ගොන්ඩෝල කළු පාටින් පාට කරලා තියෙන්නේ.
මේ තියෙන්නේ වෙනීස් වල තියෙන පරණම සහ ප්‍රසිද්ධම පාලම රියාල්තෝ බ්‍රිජ් එක. මේක අවුරුදු 400කටත් වඩා පරණයි. මේ පාලම උඩ ඉඳන් බලද්දි තමයි ග්‍රෑන්ඩ් කැනල් එකේ ඇත්තම ලස්සන පේන්නේ. මේ තැන ගැන නම් ගොඩාක් අය දන්නවත් ඇති. ලිබ්‍රරියා අක්වා අල්තා. මේක වෙනීසියේ තියෙන පරම්පරා ගානක් පරණ ඒ වගේම ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ පොත් කඩයක්. මේක නිකම්ම පොත් කඩයක් කියනවට වඩා මේක ඇත්තටම වෙනීසියේ තියෙන මතක ගබඩාවක් වගේ. අක්වා අල්තා කියන එකේ තේරුම හයි වෝටර් කියන එක. ඒ කියන්නේ වෙනීසියේ වතුර මට්ටම ඉහළ යන කාලයක් එනවනේ. සාමාන්‍යයෙන් ඒ වතුර මට්ටම ඉහළ යන්නේ සීත කාලෙදී. ඒ කාලෙදී මේ කඩේ ඇතුළටත් වතුර එනවා. එන්නේ හින්දා තමයි මේ කඩේට ඒ නම දාලා තියෙන්නේ. වතුර ගලන වෙලාවට පොත් දෙමීනේ නැති වෙන්න මෙයාලා හරි ලස්සන දේවල් ටිකක් කරනවා. මේ කඩේ ඇතුළේ තියෙනවා ලොකු ගොන්ඩෝලා එකක්. මෙයාලගේ පොත් වලින් ලොකු ප්‍රමාණයක් මේ ගොන්ඩෝලා එක ඇතුලේ අහුරලා තියෙනවා. ඒ වගේම පරණ බාත් ටබ්ස්, ඒ වගේම වතුරට ඔරොත්තු දෙන පෙට්ටි, මේ වගේ ඒවා ඇතුලේ තමයි මෙයාලා පොත් අහුරලා තියෙන්නේ. එතකොට සීත කාලේට වතුර ආවත් මේවා වතුරේ පාවෙන නිසා පොත් වලට මුකුත් වෙන්නේ නැහැ. කඩේ පිටිපස්සට යනකොට තියෙනවා පරණ තෙමුණ පොත් වලින් හදපු පඩිපෙළක්. එතන පඩිපෙළ උඩට නැග්ගහම එහා පැත්තෙන් තියෙන කැනල් එක ලස්සනට පේනවා. කැනල් එක කියලා කියන්නේ අර ග්‍රෑන්ඩ් කැනල් එකෙන් බෙදිලා යන පුංචි ඇල පාරවල් වලට. පියස්සා සන් මාර්කෝ. දැන් මම මේ යන්නේ යුරෝපයේ ලස්සනම සාලයට. නැපෝලියන් අධිරාජ්‍යය තමයි මේ චතුරස්‍රය ඒ විදිහට හඳුන්වලා තියෙන්නේ. මේක හරියට වෙනීසියේ හදවත වගේ. මෙතන තියෙන පරණ කැෆේ වල හැම වෙලේම වගේ වයලින් එහෙම නැත්නම් පියානෝ වගේ දේවල් ප්ලේ වෙනවා. ලෝකයේ එක එක තැන් වලින් ආපු මිනිස්සු, පරවියෝ, එතන තමයි වෙනීසියේ තියෙන රියල්ම කලබලය තියෙන්නේ. හැබැයි ඒ කලබලය ඇතුළේ අමුතුම කාම් ගතියක්, රිලැක්ස් ගතියක් තියෙනවා. මේ ඉස්සරහින් පේන බෙල් ටවර් එක තමයි වෙනීසියේ තියෙන උසම ගොඩනැගිල්ල. මේක උඩට නැග්ගහම
මුළු වැනිසියම බලා ගන්න පුළුවන්. ඉස්සර කාලේ මේක පාවිච්චි කරලා තියෙන්නේ වරායට එන නැව්වලට පාර පෙන්වන ප්‍රදීපාගාරයක් විදිහට. මේ ස්ක්වයර් එකට ආවහම ඩොජස් පැලස් එකයි සෙන්ට් මාර්ක්ස් බැසිලිකාවයි පේනවා. මේ බැසිලිකාව ගොඩක් රත්තරන් වලින් අලංකරණය කරලා තියෙනවා. ඒ නිසා මේකට චර්ච් ඔෆ් ගෝල්ඩ් කියලාත් කියනවා. වැනිසියේ තියෙන වටිනම ආගමික සහ කලාත්මකම ස්මාරකයක් තමයි මේ සෙන්ට් මාර්ක්ස් බැසිලිකාව. ඊළඟට මම මේ යන්නේ බ්‍රිජ් ඔෆ් සයිස්. එහෙම නැත්නම් සුසුම්ලන පාලම බලන්න. මේක ලෝකයේ තියෙන ගොඩාක් හැඟුම්බර පාලමක්. මේ පාලම අනිත් පාලම් වගේ නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම වහපු පාලමක්. ඉස්සර මේ පාලම හරහා සිරකරුව අරගෙන ගිහිලා තියෙනවා. එතකොට මේ පාලමේ තියෙන පුංචි ජනෙල් වලින් මේ සිරකරුවෝ වැනිසියේ ලස්සන අන්තිම වතාවට දකිනවා. ඒ ලස්සන දැකලා එයාලා පිට කරපු ලොකු හුස්ම නිසායි මේකට සයින්ස් නැත්තම් සුසුම්ලන පාලම කියලා නම තියලා තියෙන්නේ. මේ පාලම තියෙන්නේ ඩෝජිස් පැලස් එකයි පරණ හිරගෙදරයි අතර. ඒ හින්දා මාලිගාවේ අර තියෙන තේජස ඒත් එක්කම අර හිරගෙදර තියෙන අඳුරු බව මැද මේ සුසුම් හෙළන පාලම තියෙනවා.
අද වෙනීසියේ සන්සෙට් එක තියෙන්නේ හවස 6:34ට. වෙනිස් වල සන්සෙට් එක බලන්න තියෙන හොඳම තැන තමයි ෆොන්දමෙන්තා ज़ත්තරේ අල්ලෝ ස්පිරිතෝ කියන්නේ. වෙනිස් වලට එන ගොඩක් අය සන්සෙට් එක බලන්න යන්නේ ඇකඩමියා පාලමුණට. හැබැයි ඊට වඩා මෙතන ගොඩක් නිදහස්. දවස හිමින් හිමින් ගෙවෙන එක, රෑ වෙන එක හරිම ස්වභාවික දේවල්. ඉතින් මොන් වොයේජ් එකේ පළවෙනි වොයේජ් එක මේ විදිහට ඉවර වෙන්නයි යන්නේ.